හයි කොහොමද ඔයාට? ඔන්න ඉතින් අදත් මම අරන් ආවා ඔයා බලාපොරොත්තුවෙන් හිටපු කලෙක්ටිව් රීඩින් එකක්. ඒ තමයි ඔයා අද දැනගන්න යන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනා මොන වගේ කෙනෙක්ද? ඔයා කැමති කෙනෙක් ගැන මේ වෙලාවේ හිතා ගන්න. ඔයාගේ යාළුවෙක්, එහෙම නැත්නම් ඔයා ආදරය කරන කෙනෙක් ගැන හරි, ඔයා කැමති ඕනම කෙනෙක් ගැන හරි ඔයා කවුරුම හරි ගැන මේ මොහොතේ හිතා ගන්න. මේ කෙනාගේ තියෙන ගති ලක්ෂණ. එහෙම නැත්නම් මේ කෙනා ඔයත් එක්ක කොහොමද ඉන්නේ? මෙයා කොහොම කෙනෙක්ද? මෙයා ගැන දන්න නොදන්න හැමදේම ඔයාට දැනගන්න පුළුවන් මේ රීඩින් එකෙන්. එහෙමනම් අපි බලමු රීඩින් එක ඔයාට මොනතරම් දුරට ඇකියුරේට් වෙනවද කියලා. මම ඔයාට සයින්ස් 8ක් කියනවා. ඒ සයින්ස් වලින් ඔයාට කීයක් මැච් වුණාද කියලා කමෙන්ට් එකක් දාලම රීඩින් එක බලන්න කියලාත් මම ඔයාට මතක් කරනවා. එහෙමනම් පළවෙනි සයින් එක තමයි ඔයා මේ රීඩින් එක දකින්නේ දවල් 12ත් රෑ 10ත් අතර වෙලාවක නම් ඔයාට මේ රීඩින් එක අදාළයි. ඔයා මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙකින් වගේ නම් මේ රීඩින් එක ඔයාට අදාළයි. ඒ වගේම ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ නිල් පාට, තම් පාට, රතු පාට, කළු පාට, සුදු පාට මිශ්‍ර ඇඳුමක් නම්. එහෙම නැත්නම් මේ වර්ණ වලින් එකක් හරි ඔයා ඉන්නේ මේ වෙලාවේ ඇඳන් ඉන්න ඇඳුමේ තියෙනවා නම්, එහෙමත් නැත්නම් මේ වර්ණ මේ පාට කොහේ හරි ඔයා ඇඳන් ඉන්න ඇඳුමේ තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට බලන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ ඉන්නේ ඔයා වැඩිපුරම ඉන්න කැමති තැනක නම්, ඔයා වැඩිපුරම නිදහසේ ඉන්න කැමති තැනක නම් මේ වීඩියෝ එක ඔයාට අදාළයි. ඔයා මේ වීඩියෝ එක දකින්න දවස් 3ක් ඇතුළත 11යි 11, 3යි 3යි 3, 1යි 1යි 1, 12යි 12 මෙන්න මේ කියන ඒන්ජල් නම්බර්ස් වලින් එකක් හරි දැක්කද? ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයා දැන් ඉන්න තැන ඉඳලා ඔයා වටපිට බැලුවොත් ඔයාට ස්වභාවික පරිසරයේ මොනම හරි දෙයක්, ඒ කියන්නේ අහස වෙන්න පුළුවන්, ගඟක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, ගහක් වෙන්න පුළුවන්, මේ වගේ එළියේ තියෙන ඕනම දෙයක්, වලාකුළක් වෙන්න පුළුවන්. ඔයාට මොනම හරි ස්වභාවික දෙයක් මේ වෙලාවේ පේන්න තියෙනවද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට අදාළයි. ඒ වගේම ඔයාගේ ලග්නය මේෂ, මිථුන, කටක, තුලා, මීන, මකර මෙන්න මේ ලග්න වලින් එකක්ද? ඔයා මේ වීඩියෝ එක දැකපු දවසේ ඔයාගේ විශේෂ යාළුවෙක් ඔයාට මුණ ගැහුණාද? යාළුවෙක් එක්ක ඔයා chat කළාද? එහෙම නැත්නම් ඔයාගේ ගොඩක් කාලෙකින් හම්බුනේ නැති, ඔයාට ගොඩ කාලෙකින් මුණ නොගැහුණ යාළුවෙක් එක්ක ඔයාට කතා කරන්න අවස්ථාවක් ලැබුණාද? ඔයාට යව මුණ ගැහුණාද? එහෙම නැත්නම් එහෙම යාළුවෙක් එක්ක ඔයා chat කළාද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට අදාළයි. ඉතින් මේ සයින්ස් කොහොම වුණත් ඔයා මේ වීඩියෝ එක දැක්කේ මොකක්ම හරි හේතුවකට කියන එකත් අමතක කරන්න එපා. ඒ නිසා මේ රීඩින් එක අහලා බලන්න. ඔයාගේ හිතේ ඉන්න කෙනා ගැනද මේ කියන්නේ කියලා ඔයාම බලන්න. දැන් ඔයා හොඳට ඇස් දෙක වහගෙන තත්පර කිහිපයක් ඔයාගේ හිතේ ඉන්න කෙනාව හිතේ මවා ගන්න, මනසේ මවා ගන්න. මේ රීඩින් එක ඉවර වෙනකන් ඔයාගේ හිතේ එයාගේ රූපය මැවෙන්න ඕනේ. හොඳයි, අපි රීඩින් එක පටන් ගමු. මුලින්ම කියන්න ඕනේ මේ කෙනා ඔයාට ගොඩාක් හිතට දැනිච්ච, ගොඩාක් හිතට කා වැදිච්ච කෙනෙක්. මේ කෙනා ගොඩාක් වෙලාවට ඔයාගේ ජීවිතේ යම්කිසි පාර්ට් එකක් වෙලා ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් දැනටමත් ඒ කෙනා ඔයාගේ ජීවිතයේ කොටසක් වගේ. ඒ කියන්නේ හරි පැත්තකින් හෝ වැරදි පැත්තකින්. ඔයාගේ ජීවිතයට ගොඩක්ම විශේෂ කෙනෙක්. ගොඩක් අවස්ථාවල ඔයා තීන්දුව తీරන ගන්න මෙයත් එක්ක පෙළඹිලා තියෙනවා. එහෙම නැත්නම් මෙයත් එක්ක ඔයා ටිකක් ළඟින් ඇසුරු කරලා තියෙනවා කියන එක තමයි කියන්න ඕනේ. විශේෂයෙන්ම මේ කෙනා ගොඩක් වෙලාවට ඔයාගේ ජීවිතේ ඔයාගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ ඔයත් එක්ක මේ කෙනා සමහර විට යාළුකමට එහා ගිය රිලේෂන්ෂිප් එකක් තියෙන කෙනෙක්. ඒ වුණත් ඒ කෙනාව තේරුම් ගන්න ටිකක් අමාරු කෙනෙක්. මොකද ඒ රිලේෂන්ෂිප් එක ඇතුලේ ඔයත් එක්ක කොච්චර හොඳින් හිටියත් ආයේ ටික කාලෙකින් ඉක්මනින්ම එයා වෙනස් වෙනවා. ඒ කියන්නේ හේතුවක් නැතිව ප්‍රශ්න ඇති කරගන්න කෙනෙක් විදියට තමයි එයාව දකින්න පුළුවන්. හොඳට ඉන්නවා එකපාරටම වෙනස් වෙනවා. සමහර විට හේතු හොයාගෙන එයාම තරහ වෙනවා. ආයේ එයාම යාළු වෙනවා. සද්ද නැතුව ඉන්නවා.
සති ගාණක් මාස ගාණක් කතා නොකර ඉන්නවා. ආයේ කතා කරනවා. ඒ වගේ කෙනෙක්. ඒ කියන්නේ මෙයාට ඉන්න පුළුවන් ඕනම කාලයක් හිත දැඩි කරගෙන. මෙයා කැමති නෑ කාටවත් දෙවනි වෙන්න. එයාගේ මතය හරි කියන තැන තමයි එයා නිතරම ඉන්නේ. ඒ වගේම එයා දෙයක් කරද්දී කවුරු උපදෙස් දුන්නත් ගොඩක් වෙලාවට එයා කරන්නේ එයාට ඕන දේ. විශේෂයෙන්ම කිව්වොත් ඒ කෙනා ගොඩාක් හොඳ කෙනෙක්. හැබැයි එයා හිතන් ඉන්නේ අනිත් අයට වඩා එයාට දෙයක් තේරෙනවා. එයා බුද්ධිමත් කියලා. එයා කරන දේ හරි කියලා තමයි එයා නිතරම හිතන්නේ. ගොඩක් වෙලාවට ඒ නිසාම එයා අසාර්ථක වෙන අවස්ථාවල් තියෙනවා. හැමෝම කරන්න බැහැ කියලා හිතන දේවල්, බැහැ කියලා කියන දේවල් කරන්න කැමති කෙනෙක් තමයි මේ. දෙයක් කරද්දී අනිත් අය කිව්වත් ඒ දේ හරියන්නේ නැති වෙයි කියලා හිතේ විශ්වාසයෙන් උත්සාහ කරලා බලන කෙනෙක් තමයි මේ. ඒ වගේම මේ කෙනා හරි ඉක්මන්කාරී, කලබලකාරී කෙනෙක් විදිහටත් කියන්න ඕනේ. හරි ඉක්මන්, හැම දෙයකම ඉක්මන්. එහෙම ඉක්මන් වෙලා යාට යමක් වැරදුනත් අන්තිමට අනිත් අයගේ පිටින් තමයි ඒකට හේතුව අනිත් අය විදියට තමයි එයා කියන්නේ. ඒ කියන්නේ අනිත් අයගේ පිටින් තමයි ඒක එයා යවන්නේ. ගොඩක් වෙලාවට එයා කරන දේවල් පිළිවෙලයි. ජීවිතය ගැන ප්ලෑන් එකක් තියාගෙන වැඩ කරන කෙනෙක්. ඒ වගේම රූපය ගත්තම මෙයා හරි ආකර්ශනීය කෙනෙක්. ඒ කියන්නේ දැක්කම හිත යන කෙනෙක්. කළු සුදු කියන ભેදය නෙවෙයි මෙතනදී මම කියන්නේ. මේ කෙනා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට දැක්කම හිත යන ආකර්ෂණය වෙන රූපයක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාගේ ජීවිතේ ගොඩක් වෙලාවට මේ කෙනා වෙනුවෙන් ඔයා ලොකු කැපකිරීම කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා හරියට උදව් කරලා තියෙනවා. සමහර වෙලාවට මූල්‍යමය අතින් මූල්‍යමය නොවන විදියටත් ඔයා එයාට උදව් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්නවලදී ඔයා මේ කෙනාගේ ළඟින් ඉඳලා තියෙනවා. හැබැයි මේ කෙනාට සමහර වෙලාවට මේ හැම දෙයක්ම එකපාර අමතක වෙනවා. මෙයාට දේවල් ලැබෙද්දී උදව් කරපු අයව අමතක වෙන අවස්ථා තියෙනවා. ටිකක් ආඩම්බර කෙනෙක් වගේම ඉක්මනින් තරහ යන කෙනෙක් කියලාත් කියන්න ඕනේ. එයාට තරහ ගන්න හේතු ඕනේ නැහැ. එයාට හිතුනම එයා තරහ වෙන්න හේතු හදාගෙන හරි තරහ වෙනවා. හැබැයි ඒ තරහ తాවකාලිකයි. ඉක්මනින්ම එයාම මේ දේවල් තේරුම් ගන්නවා. එයාට එයාව පාලනය කරගන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එයාව පාලනය කරන්න පුළුවන් ආදරෙන් විතරයි. එයත් එක්ක එකට එක කරන්න ගිහිල්ලා එයාව රිද්දන්න හදලා එහෙම එයාව පාලනය කරන්න බෑ. ඒ දේවල් වලින් වටන්න පුළුවන් කෙනෙකුත් නෙවෙයි මේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මෙයා ගන්නේ ෂණික තීරණ. ගොඩක් වෙලාවට මෙයාගේ තීරණ හරිම අර නිකන් අපි කියන්නේ ගඟේ හිටවපු ඉන්නක් වගේ කියලා. අන්න ඒ වගේ එක දෙයකට ඔළුව යොදාගෙන එහෙම කෙලින් තීරණ ගන්න බැරි කෙනෙක් සහ ගන්නේ නැති කෙනෙක්. මේ කෙනා දැන් ඔයා ගාව ඉන්න පුළුවන්. ඔයාගේ ජීවිතය කියන්නේ මේ වෙනකොට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනා ඔයාගේ ජීවිතයට එන්න පුළුවන් කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර විට ඉස්සරහට ඔයාගේ ජීවිතයට මේ කෙනා ඔයා සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ ගති ලක්ෂණ තියෙනවා කියලා ඔයා දැනගෙන ඒ දේවල් හොයලා බලලා ඔයා තීරණයක් ගන්න කියන එක තමයි කියන්නේ. ඒ වගේම අනිත්‍ය තමයි ප්‍රශ්න ගැන ඒ තරම් ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි කියලාත් කියන්න ඕනේ. මොනතරම් ස්ට්‍රෙස් එකක හිටියත් අනිත් අයත් එක්ක hina වෙලා විහිළුවෙන් ඉන්න පුළුවන් හැකියාවක් මෙයාට තියෙනවා. සමහර විට ප්‍රශ්න ගැන අනිත් අයට වඩා හිතින් හිතනවා. ඒ වුණත් හරි සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ වගේම තමයි බැලූ බැල්මට පේන්නේ ආදරණීය කෙනෙක්. අනිත් අය ගැන හිතන කෙනෙක්, අනුකම්පා කරන කෙනෙක්. සමහර වෙලාවට ඒ අනුකම්පාව නිසාම කරදරවල වැටෙන කෙනෙක් තමයි මෙයා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මෙයාගේ ඇත්තටම ආකර්ෂණීය පෙනුමක් තියෙනවා කියලා පේනවා මෙතනදී. පෙනුම උනත් ගොඩක් මෙයාගේ අනිත් අයට වඩා විශේෂයි, ආකර්ෂණීයයි. ඒ කියන්නේ අනිත් අයට ගොඩක් ආකර්ෂණයක් ඇති වෙන විදියට ඉන්න කෙනෙක් තමයි මෙයා. ඒ නිසා ඔයත් හිතනවා ඔයාගේ ජීවිතේට මේ කෙනා අවශ්‍යයි, ඔයාට මේ කෙනා අවශ්‍යයි කියලා. මේ කෙනා ඔයාට දැනෙනවා, ගොඩක් හිතට දැනෙනවා. මේ කෙනා ඔයාගේ ජීවිතයට ලං කරගන්න ඔයා කැමති. ඉතින් ඔයාගේ හිතේ ඉන්න මේ කෙනා ඔයා ආදරය කරන කෙනා නම් මම කලින් කිව්වා වගේම රණ්ඩු වෙලා තරහ වෙලා එකට එක කරලා මෙයාව ඔයා ළඟින් තියාගන්න හැකියාවක් නැහැ කියන එක මතක තියාගන්න.
පාලනය කරන්න හැකියාවක් නැහැ කියන එක මතක තියාගන්න. හැම වෙලාවෙම එයාට ආකර්ෂණීය විදියට ඉන්න, ආදරය කරන්න, එයාව තේරුම් ගන්න, එයාගේ වැරදි ආදරෙන් කියලා දීලා හදා ගන්න. ඒකේන ඔයාගේ යාළුවෙක් නම් ඔයාට ලැබිලා ඉන්නේ හොඳ යාළුවෙක්. එයාව තේරුම් අරන් ඉවසීමෙන් ඒ යාළුකම රැක ගන්න කියලා තමයි කියන්න ඕනේ. ඉතින් එහෙමනම් මේ වගේ කලෙක්ටිව් රීඩින්ග්ස්, ඒ වගේම යුනිවර්ස් මැසේජස් මම අරන් ආපු ගමන් බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.